ජීවිතේ හැම තැනම තියෙන්නේ කොටු. ඇයි එතකොට පර්ස් එක කොටුවට හැදුවේ? මේ පර්ස් එක ඇතුලේ තියෙනවා කොටු. සූර්යවංශ කව්. අද මෙතන වෙන වැඩක් කරන්න තියෙනවා. මේක කොටුවෙන් එළියට ප්‍රෝග්‍රෑම් එක මෙතන වෙන වැඩ කරන්න බෑ. මිස්ටර් සූර්යවංශත් ඉන්නවනේ ෆිල්ම් එකේ. මම නැතුව කොහොමද අසංක සායක්කාර කොටු පයින්? මට තාම මතකයි අසංගගේ කොටු ටෙලිනාට්‍ය ආරම්භ කරද්දී ඔහු අපිට ගෙනල් දුන්න මේ නාට්‍ය පිළිබඳව පිටු දෙකක කොලයක්. මම ඒක උඩින් ඉඳලා පල්ලෙහාට මං හිතන්නේ 10 සැරයක් විතර කියවන්නට ඇති. මම ගෙදර ගිහිල්ලා මගේ ගෙදර අයටත් දුන්න මේ කියවල බලන්න. මේක කරන්න පුළුවන් නාට්‍යයක්ද කියලා. ඒ නාට්‍ය ඉදිරිච්ච දේවල් පෙන්වන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ උනේ. මොකද ඒ සියල්ලටම අවසානයේ බැනුම් අහන්නේ අපි නිසා. මෙතන ඉන්න සියලු නළු නිළියෝ මම කැමති අය. ඔවුන් සමග වැඩ කරන්න ආසය. අර ලාලසාවෙන් වැඩකට එකතු කරගන්න අය. මම කැමති ලාලසාවෙන් වැඩකට එකතු කරගන්න ආස තවත් පිරිසක් එළියේ ඉන්න. ඒ වගේම මම අකමැති තවත් නළු නිළියෝ සෑහෙන්න පිරිසක් එළියේ ඉන්න. හැබැයි මම අකමැති කිසිවෙක් මෙතන නැහැ. පත්තු කරන්නේ ලෑස්ති වෙන්නේ. තප්පරයක්වත් මිස් කරගන්න නැතුව බලන්න.
පොඩ්ඩක් වටපිට බලන්නකෝ. ඒක ලෝක ස්වභාවය. අපි මේ ශාලාවට ඇතුල් වෙනකොටත් කොටු පැන්නා. දොර කොටුවක්. ජීවිතේ හැම තැනම තියෙන්නේ කොටු. ඔබගේ අතේ කොටුවක්. ටෙලිෆෝන් එක. ඇයි එතකොට පර්ස් එක කොටුවට හැදුවේ? හරි. අපි පොඩි වැඩක් කරමු. ගන්නකො පර්ස් එක අතට. මම දන්නවා මේ වෙලාවට ටිකක් අමාරුයි කියලා එක. මම ගන්නවා. මේ පර්ස් එක ඇතුලේ තියෙනවා කොටු. identity card එක, license එක, debit card එක, credit card එක. තව husband ගේ ෆොටෝ එක, wife ගේ ෆොටෝ එක, බබාගේ ෆොටෝ එක, girlfriend ගේ ෆොටෝ එක, boyfriend ගේ ෆොටෝ එක, බුදුහාමුදුරන්ගේ ෆොටෝ එක, Jesus ගේ ෆොටෝ එක, ගණලෙයියන්ගේ ෆොටෝ එක, සරස්වති, ලක්ෂ්මී, පත්තිනි මෑණියෝ ඔක්කොම කොටු. ඒ විතරක් නෙවෙයි. සමහරලාට පර්ස් එක ඇතුලේ හංගගෙන තියෙනවා. මාළේ උගස් තියපු රෙසිට් එක, මුද්ද උගස් තියපු රෙසිට් එක, සමහරලාට අද ඇඳගෙන ආපු කෝට් එක රෙන්ට් එකට ගත්ත රෙසිට් එක. ඔය ඔක්කොම කොටු. හරි. අපි පර්ස් එක පොඩ්ඩක් පැත්තකට තියලා බලමු. මේ ස්ටේජ් එක කොටුවක්. මේ වීඩියෝ වෝල් එක කොටුවක්. මේ පෝඩියම් එක කොටුවක්. කොටු කොටු කොටු. අපේ ජීවිතේ හැම තැනම කොටු. මිස්ටර් සූරියවංශ, ඔව්. අද මෙතන වෙන වැඩක් කරන්න තියෙනවා. මේක කොටුවෙන් එළියට ප්‍රෝග්‍රෑම් එක. මෙතන වෙන වැඩ කරන්න බෑ. නෑ, ඔයාට වැරදිලා. අද මේ කොටුවෙන් එළියට ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි මෙතන. එහෙනම් කොටු එළි දකින දවස. කොටු එහෙම විශේෂයෙන් එළි දකින්න ඕනේ නෑ. කොටු හැමදාම එළි දැක්කා. හරි හරි මිස්ටර් සූරියවංශ, මේ ඇවිල්ලා ඉන්නේ හැමෝම කොටු ෆිල්ම් එක ඒකේ මුහුරත් උලලට. මලා මම මේ ස්ටේජ් එකට ඇවිල්ලා ඔඩියන්ස් එකක් දැකපු ගමන් මට හිතෙන්නේ මං ඇවිල්ලා ඉන්නේ කොටුවෙන් එළියට ප්‍රෝග්‍රෑම් එකට කියලා. ඒකනේ මිස්ටර් සූරියවංශත් ඉන්නවනේ ෆිල්ම් එකේ. මම නැතුව කොහොමද අසංක සායක්කාර කොටු පයින්. මම වේදිකා නාට්‍යයේත් හිටියා, ටෙලි නාට්‍යයේත් හිටියා, ෆිල්ම් එකෙත් ඉන්නවා. එහෙම තමයි. එහෙනම් එන්න. පොත ලිව්වොත් ඒකෙත් ඉන්නවා. නැත්තේ කොතනද? හැමතැනම ඉන්නවා. හැමතැනම ඉන්නවා. සන්න කොටු පෙන්නනේ. ඔයත් පැන්නනේ මම මෙතෙන්ට එන්න කලින්. ඒ එන ටිකට පැනලා ඔයා. කොටු පැනපු නැති කෙනෙක් අතොස්ස. වෙන්න බෑ. බොඩ් කියන්න එපා. අතර ඉස්සරහා එන්ට්‍රන්ස් එකේ ඇතුල් වෙන තැන කොටු ටිකක් තිබ්බේ මම ඇහුවේ ඒක. ඒක පයින් නැතුව එන්න බෑ. පයින් නැතුව ආවා. ඒක හොඳයි. එකක් පැනලා හරි එන්න උනේ කොටු. ඉතින් අපි සූදානම් වෙන්නේ කොටු මුහුරත් උලලට. ඉතින් අපි මුහුරත් උලල කියලා කිව්වහම ඒක හැම විදිහකින්ම සාර්ථක වෙලා ඉස්සරහට යන්න ඕනි දෙයක්. Ladies and gentlemen, to start off today's proceedings, we'd like to invite for lighting of the traditional oil lamp, Mr. Yasarat Kamalsuri, Chief Executive Officer. පත්තු කරන්නේ ලෑස්ති වෙන්නේ. තප්පරයක්වත් මිස් කරගන්න නැතුව බලන්න. ලෑස්ති නෑ පත්තු කරන්න. අලුත් ආදායම් වාර්තාවක් තියන්න. ආදායම් වාර්තා තියන්න. ඔබ දැක්කනේ
මීට කලින් කරපු සිනමා නිර්මාණය ධර්මයුද්ධය 2 තැබූ ආදායම් වාර්තා ඒ වගේම සිරස කළ නිර්මාණ සියල්ලම ආදායම් වාර්තා තැබූ සහ විවිධ වාර්තා පිහිට වූ සිනමා නිර්මාණ එකකට එකක් නවීක්ෂා වාර්තා අලුත් කළා. අනිවාර්යයෙන්ම සිරස ඩාන්සිං ස්ටාර් ඉඳන් අද වෙනතෙක් ධර්මයුද්ධය 2 වෙනතෙක් ඒ ආව ගමන ගැන කිව්වොත් ඇත්තටම ප්‍රේක්ෂකයන් හැමදාමත් අපේ නිර්මාණ ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ඉතින් අපි හිතනවා කොටු මේ චිත්‍රපටයත් ඒ ආකාරයෙන්ම තවත් අලුත් බොක්ස් ඔෆිස් වාර්තාවක්වත් තියයි කියලා. අනිවාර්යයෙන්ම මේ කොටුව ඇතුලේ ඉන්න හැමෝටම දැන් ලොකු අභියෝගයක් තියෙනවා. මේ පෙන්නපු වාර්තා අලුත් කරන්න. මොනවල් ටිකක් ඔන්න වෙනස් වුණා. කොටු පනිද්දි බය තිබ්බනන්නේ. හොඳයි අපි මේ ආදායම් වාර්තා පිටුපස්ස සිටින ධර්මයුද්ධය 2 මේ ආදායම් වාර්තා සියල්ල අලුත් කළ අභිබවා යන්න මඟ පෙන්නපු ධර්මයුද්ධය 2 විධායක නිෂ්පාදක යසරත් කමසිරි මහතා ඔහු MTV ප්‍රධාන විධායක නිලධාරීවරයා අපි ආරාධනා කරනවා කොටු මුහුරත් තුලට ආමන්ත්‍රණය කරන්න. It is my esteemed pleasure to now invite Mr. Yasarath Kamalsiri, CEO of MTV and also the executive producer of the Kotu movie, to address the gathering. ප්‍රථමයෙන්ම මේ අවස්ථාවේ අපිත් සමග එක්වෙන සියලුම කලාකරුවන් එවැගේම ආරාධිතයින් සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අපි සිරස මහාවිද්‍යාලය වෙනුවෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන් ඔබේ පැමිණීමත් මේ ස්ථානයේ ඔබේ පැමිණීමත් අපිට විශාල ගෞරවයක්. අපි හැමදාමත් අවදානමක් අරගෙන වැඩ කරන්න කැමති නාලිකාවක්. මම එහෙම කියන්නේ ඔබ දැන් දකින්න ඇති ධර්මයුද්ධය 2 චිත්‍රපටයේ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට ලබාගෙන තියෙන සාර්ථකත්වය. මේ චිත්‍රපටය කරන්නට අවුරුදු 7කට පස්සේ අපි අත ගහද්දී අපිට අවදානම් ගොඩක් තිබ්බා. පළවෙනි එක තමයි අපි ඉස්සෙල්ලම හිතුවා පළවෙනි චිත්‍රපටය කළා දෙවෙනි චිත්‍රපටය කරද්දී පළවෙනි එක බලපු අය විතරද දෙවෙනි එක බලන්න වෙන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි දෙවෙනි එක බලන්නේ මොකටද අපි එක බලලා නැහැ. අවුරුදු 7ක් ගිහිල්ලා. ඊළඟ දේ තමයි අපේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහත්මයා ඒ වෙනකොට අප අතර නැහැ. කවුද මේකට අපි යොදාගන්නේ කියන එක. ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් මැද්දේ තමයි අපි ධර්මයුද්ධය 2කට අත ගැහුවේ. අපි ආස වුණා ඒ අවදානම ගන්න. ඒ අවදානම ගත්ත එකේ ප්‍රතිඵලය අද අපි භුක්ති විඳිනවා. මොකද එතන අවදානමක් තිබිච්ච නිසා අපි ඒකට සූදානම් වුණා. ඊටාත්ම සෑහෙන කාලයක ඉඳලා විධිමත් විදිහට අපි සූදානම් වුණා කොහොමද අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා. ඒ සාර්ථකත්වය අපි අද සියලු දෙනා භුක්ති විඳිනවා. පහුගිය සතියේ අපි සමීක්ෂණයක් කරා ධර්මයුද්ධය චිත්‍රපටය නිසා ශ්‍රී ලාංකීය ආර්ථිකයට එක්වෙච්ච ආදායම රුපියල් බිලියනය ඉක්මවනවා. චිත්‍රපටයෙන් අපි ලැබපු ආදායමට වඩා ආදායමක් ඒ තුලින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ චිත්‍රපටය එතරම් සාර්ථක වෙද්දී එහි ප්‍රතිඵලය එහෙම නැත්නම් එහි වාසිය ලබා ගත්තේ සිනමා ශාලා හිමියන්. අපි දන්නවා සමහර සිනමා ශාලා තවමත් විදුලි පංකාව යට ඉඳගෙන තමයි අපිට චිත්‍රපටය නරඹන්න වෙන්නේ. ඔවුන් මේ වෙනකොට ඒ චිත්‍රපටය ශාලාව වායු සමීකරණය කරමින් යනවා. සමහර අය ආහාර පාන ලබා දෙන්න පුළුවන් හොඳ ශාලාවක් බවට පරිවර්තනය කරමින් යනවා. මේ සියල්ල උනේ ඔවුන් අතර හොඳ ආදායමක් ලැබිච්ච නිසා. චිත්‍රපටයක් හොඳට වාර්තාගත ආදායම් තබමින් දුවනකොට එහි ප්‍රතිලාභය හැමෝටම ලැබෙනකොට තව තවත් චිත්‍රපට නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ ඒ කාර්යයට අපි යම් පමණකින් ධර්මයුද්ධයත් එක්ක දායක වුණා. අපි රූපවාහිනිය පැත්තෙන් ගත්තොත් මට තාම මතකයි අසංගගේ කොටු ටෙලිනාට්‍ය ආරම්භ කරද්දී ඔහු අපිට ගෙනල් දුන්න මේ නාට්‍ය පිළිබඳව පිටු දෙකක කොලයක්. මම ඒක උඩින් ඉඳලා පල්ලෙහාට මං හිතන්නේ 10 සැරයක් විතර කියවන්නට ඇති. මම ගෙදර ගිහිල්ලා මගේ ගෙදර අයටත් දුන්න මේ කියවල බලන්න. මේක කරන්න පුළුවන් නාට්‍යයක්ද කියලා. ඒ නාට්‍ය ඉදිරිච්ච දේවල් පෙන්වන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ උනේ. මොකද ඒ සියල්ලටම අවසානයේ බැනුම් අහන්නේ අපි නිසා. හැබැයි අසංග එක්ක සාකච්ඡා කරන් පස්සේ මට තේරිච්ච දේ අසංග සීරුවෙන් මාරුවෙන් ඉතාමත්ම ලස්සනට ඒ නාට්‍ය ප්‍රේක්ෂකයෝ අතරට ගෙනිච්චා. මම හිතන්නේ දින ගණනාවකින් අපිට අලුත් චරිතයක් ශ්‍රී ලංකාවට බිහි කරන්න පුළුවන් වුණා. ප්‍රසිද්ධ ඒ වගේම හැමෝම ආදරේ දිනාගත්ත නළුවෙක් අපිට ඒ නාට්‍ය තුලින් බිහි කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ මේ නාට්‍ය අවසන් වෙන්නත් මාසෙකට විතර ඉස්සෙල්ලා අපි යෝජනාව ගෙනාවේ අසංග අපි තව අවදානමක් ගමු.
අපි චිත්‍රපටයට යමු කියලා. මං හිතන්නේ අසංග දවසක් හරි දෙකක් හරි අරගෙන අපිට අනිත් පැත්තට ගිහුවා අපි මේ වැඩේ කරමු කියලා. අපි දැන් ඒ අවදානම අරගෙන ඉන්නේ. හැමෝම බලාගෙන ඉන්නවා ධර්ම යුද්ධයට පස්සේ කොටු වෙනකොට ඒ මට්ටමින්ම මේ චිත්‍රපටයක් තියෙන්න ඕනේ කියන එක. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් මේ අවදානම තියෙන්නේ ධර්ම යුද්ධය කියන්නේ පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. මම දිගටම අසංගට කියපු දේ කොටු චිත්‍රපටයක් එහෙම පවුලේ හැමෝටම බලන්න පුළුවන් වෙයිද කියන එකයි. ඉතින් මම හිතන අසංග සෑහෙන උත්සාහ කරાવી එතනට ගේන්න. එහෙම වුණොත් අපිට මෙහි සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වේවි. අපි බලමු කොච්චර දුරට ඒ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් වේවිද කියලා. ඒ අතරේ මේ වගේ අවදානමක් ගනිද්දී හැමදාමත් අපිට සහාය වෙන්නේ ඒ වගේම ඒ සඳහා අවසර දෙන්නේ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ ගරු සභාපති ශෂි රාජමහෙන්ද්‍රන් මහත්මයා ඒ වගේම අපේ ප්‍රධාන මේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී ෂමාන් ඩැනියල් මහත්මයාත් මතක් කරන්න ඕන. උන් දෙන්නම මේ සඳහා අපිට ධෛර්යයක් වුණා මේ කටයුත්ත කරන්න. ඉතින් මම හිතන්නේ එහි ප්‍රතිඵලය අපිට තව නොබෝ දිගින් දැක් ගන්නට පුළුවන් වෙයි. මේ චිත්‍රපටය පටන් ගන්නත් ඉස්සෙල්ලා මේක විකාශය කරන්න ඕන දවස එලි දක්වන්න ඕන දවස අපිට ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි ලබපු ඊළඟ ජයග්‍රහණය. මට තාම මතකයි ධර්ම යුද්ධයේ 2 චිත්‍රපටයත් මේ වගේ මේ ස්ථානයේම මුහුරත් උල්ල තියද්දි මට එළියට යන්න හම්බුන්නේ නැහැ. අපි මේක අපිට ඕන මෙන්න මේ දවසේ අපි මේක එලි දක්වමු කියලා යෝජනා වෙලා තිබ්බා. ඒ වගේම රටවල් 3කින් චිත්‍රපටය තිරගත කරන්නත් ඉස්සෙල්ලා ඉල්ලලා තිබ්බා. ඒක තමයි අපි මං හිතන්නේ අපි හැමෝම අපිට සම්බන්ධයෙන් තබලා තියෙන විශ්වාසය ඒක. ඒ නිසා ඒ විශ්වාසය තවදුරටත් රකිමින් මේ චිත්‍රපටයත් විශේෂයෙන් මේ චිත්‍රපටයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නළු නිලියෝ දිහා බැලුවම අපි දන්නවා ඒක කොච්චර දුරට සාර්ථක වෙන්න පුළුවන් කියන එක. හැමෝම අත්දැකීම් බහුල නළු නිලියෝ පිරිසක් මේ වටා එක්රොක් වෙනවා. ඒකත් එක්කම අපිට මේ චිත්‍රපටය තවත් ඉස්සරහට ගෙන යන්න ඉතාමත් ලේසි වේවි. ඒ නිසා ධර්ම යුද්ධයට පස්සේ අපි අත ගහන මේ අවදානම කොටු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි සිරස මාධ්‍ය ජාලය හැටියට ඔබ සියලු දෙනාටම සුබ පතන අතරේ ප්‍රාර්ථනා කරනවා. මේ කොටු සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ අසංක සායක්කා. සියලුම සහෘද රසකාමී ආදරණීය ඔබ සියලු දෙනාගේම අවසරයි. වෙන්වෙන්ව එක එක නම් කියන්න යන්නේ නැහැ. ඔක්කොම එක මිටට ගමු. අරගෙන කතා කරමු. කියන්න දේවල් ගොඩක් පෙළ ගැහෙනවා. මේක ගලප ගන්න එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මම මුලින්ම මේකේ දයෝපගත කැලලක් තියෙනවා. ඒක ඊට ටික වෙලාවකට කලින් මෙතෙන්ට ආවට පස්සේ මම එක්තරා මිත්‍රයෙක් එක්ක කිව්වා මම නිකන් ඇහුවා මම මේක කියන්නද කියලා. කවන්න කියපන්. ඒ නිසා කියනවා. ඔබ දන්නවා කොටු කියන්නේ අපි වේදිකාවෙන් පටන් ගත්ත වැඩක්. වේදිකාවේ මේක කරනකොට රිහර්සල් කරනකොට අපිට හිතුණා මේක වේදිකාවට වගේම ටෙලිනාට්‍යයකට ඒ වගේම නවකතාවකටත් ගේන්න පුළුවන් කියලා. අපි ඒක නම් කරේ තුන් ඈඳුතු වියමනක් විදියට. ඒතකොට මේ වියමනේ ආරම්භයේ තිබුණේ ටෙලිනාට්‍යයක් විදියට. ටෙලිනාට්‍ය නතර වන තැනින් වේදිකා නාට්‍ය පටන් ගන්නවා. වේදිකා නාට්‍ය ඉවරලා එළියට යනකොට නවකතාව තියෙනවා. ඕක තමයි අපේ ප්ලෑන් එක තිබුණේ. ඒතකොට අපේ කලාපයේ තිබ්බේ අපේ කලාපේ ලේසියම කරගන්න පුළුවන් දේ තිබ්බේ වේදිකා නාට්‍ය. එතකොට ටෙලිනාට්‍ය කියන්නේ වෙනත් කලාපයක තිබ්බේ. ඒතකොට ටෙලිනාට්‍යයක සාමාන්‍යයෙන් බෙල්ට් එකක් ගැනීමත් මාරමාරුයි. ඒතකොට මේ වගේ කන්සෙප්ට් එකක් අරගෙන ගිහිල්ලා බෙල්ට් එකක් ගන්නවා කියන්නේ යුද්ධයක්. ඒක නිසා අපි විවිධ නාලිකා වලට ගියා. මම දැන් එන්නේ අර දයෝපගත කතන්දරේට. මම මේ කියන යුගයේ මම ස්ටයින් වැදිර සංකීර්ණයේ ළඟට එනවා. සිනොප්සිස් එකකුත් අරගෙන එක්තරා නිලධාරි මහත්මයෙක් හම්බෙන්න. ඔහු අද මේ නාලිකාවේ නැහැ. මම හිතන්නේ ඔහු පාරේ තමයි මේ සිනොප්සි එක අතර ගත්තේ. ඒ ගත්ත විදිහට මට තේරුණා බඩු තමයි මේක කෙරෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඇවිල්ලා කිව්වේ මේ ටෙලිනාට්‍ය වැඩේ හරියන්නේ නැහැ. මොකද අපේ පාලනේ නෙමෙයි මේක තියෙන්නේ. අපි වේදිකා නාට්‍යයෙන් පටන් ගමු. වේදිකා නාට්‍ය කරගෙන ගියා. ඒ කරගෙන ගියාට පස්සේ අපි නැවත වතාවක් සිරසට යනවා. කොටු වෙන යුගයක වෙන විදියකට කොටු කන්සෙප්ට් එක අරගෙන එහෙම අරගෙන යනකොට යසරත් මහත්තයා ධර්මශ්‍රී මේ සියලු දෙනා එකතු වෙලා අභියෝගයක් ගන්නවා මේ වැඩේ කරමු. මං හිතන්නේ අභියෝගය ගන්න වෙලාවේ කිසි කෙනෙකුට අදහසක් තිබුණේ නැහැ මේක මොකක් වෙයිද කියන්නේ. හැමෝටම තිබ්බේ අර අපි කියන්නේ ඉවක් තියනවා මේක වැඩ කරයි.
කොහොම වැඩ කරයිද කියන එක දන්නේ නැහැ. දෙපැත්තටම වැඩ කරන්න පුළුවන්. මට මතකයි පස්සේ කාලෙක කියනවා පළවෙනි කොටස් 5 අරන් එනකොට අපේ ඇඟේ ලේ නැති වුණා කියලා. පළවෙනි කොටස් 5 ගේනකොට. එහෙනම් අපි ෂූට් කරගෙන ආපු දේවල් එතකොට මේක අපි කොහොමද විකාශය කරන්නේ? අපි කතා කරමින් අපි ගේනවා සමහර තැන් වලින් කපනවා අපි රණ්ඩු වෙනවා. කොහොම දේවල් කරමින් අපි එක තැනකට ආවා. එක්තරා වතාවක මට මීටින් එකක් දෙනවා. මට කිව්වේ මංජුල කිව්වේ මං ඉස්සර කියන්නේ මංජුල අයියා කියලා. මංජුල අයියා නෙමෙයි මට වඩා බාලයි පස්සේ දැනගත්තේ. හැබැයි ඌ දැන් සිනමාවේ මේ කර්මාන්තේ මාර අයියා කෙනෙක්. එකක් කියන්න ඕනේ. මංජුල මට කියනවා අන්න CEO මීටින් එකක් දීලා තියෙනවා කියලා. මං මේ මීටින් එකට එනවා. මම හිතන්නේ පළවෙනි මීටින් එක මේක විකාශනය වෙන අතර වාරයේ ලැබිච්ච. එතකොට කිව්වේ අපි බැලන්ස් එකේ ගහමු. බැලන්ස් එකේ මේක මම හිතන්නේ පළවෙනි ටික එනකොට මේක සමාජ මාධ්‍ය වලින් විවිධ දේවල් එන්න පටන් ගත්ත කාලේ. ඊට පස්සේ අපි බැලන්ස් න්‍යායයෙන් මේක අරගෙන ගියා. 2025 දෙසැම්බර් 23 වෙනිදා හවස් වරුවේ මංජුලගෙන් නැවත කෝල්ලයක් එනවා. හෙට උදේ විනාඩි 5කට හරි CEO උඹට හම්බෙන්න ඕනේ කියලා කිව්වා. මට නැවත එනවා බැලන්ස් න්‍යාය මම මොකක් හරි අවුලක් කරගත්තාද මම මංජුලෙන් ඇහුවේ මොකක්ද අවුල? දන්නේ නැහැ. ඔබ ඵලයන්. 24 වෙනිදා උදෑසන මම ගියා ඔබ හම්බෙන්න. ඔබ ඉල්ල විනාඩි 5යි. වාඩි වෙනකොටම කිව්වේ නාට්‍ය ගැන කතා කරන්න නෙමෙයි මං එන්න කිව්වේ. ආරංචියක් තියෙනවා. ඔයා මේක හදගෙන ආපු විදියත් එක්ක චිත්‍රපටියක් ගැන අදහසක්. අපි කැමති මේ චිත්‍රපටිය සිරසෙන් කරන්න. මේක ප්‍රොඩියුස් කරන්න. ඉබ්බා දියේ දැම්මා. පණින රිලවට ඉනිමක දුන්නා. ඇන්නෑවේ කියන්න මම පසුබට උනේ නෑ. හැබැයි මගේ ඔළුවට ලොකු ගලක් තිබුණා. අපේ මූලික සැලැස්ම චිත්‍රපටයක් තිබුණේ නෑ. හැබැයි අපි ටෙලි නාට්‍ය කරගෙන යනකොට මම නිකන් අපේ සෙට් එකේ යෝජනා කරපු දේ තමයි මේකෙන් ෆිල්ම් එකක් කරන්න පුළුවන්. අපි ෆිල්ම් එකක් කරමු. මෙතන මේ නළුවරනේ නැතත් ඊටම ආදරෙන් මතක් කරනවා නිරෝෂන් විජේසිංහ අපේ සහෘදයා. කොටු ටෙලි නාට්‍යයේ අපේ පොලිසිය නිලධාරියා. ඔහුත් එක්ක මේක කතා කරනකොට ටෙලි නාට්‍ය ගැන ඔහු කිව්වේ පළවෙනිම දේ මේක මචං ෆිල්ම් එකක්. ෆිල්ම් එකක් කියන තැනින් පටන් ගත්තා. නමුත් අවසනාවකට මේ ෆිල්ම් එකේ නිරෝෂන්ට කාස්ට් කරගන්න තැනක් තිබුණේ නැහැ. නිරෝෂන් තමයි ඔක මුලින්ම කිති කැව්වේ මේක ෆිල්ම් එකකට පුළුවන් කියලා. අපි මේක සැලසුම් කරගෙන ගියේ අවමවාදී සිනමා කෘතියක් විදියට කරන්න. තේරෙන සිංහලෙන් කිව්වොත් ලෝ බජට් ෆිල්ම් එකක් විදියට. අවමවාදී කියලා අපි ලොකු නමක් දාගත්තට ඒක ඇත්ත තේරුම මේක ලෝ බජට් කරනවා කියලා. දැන් සිරසෙන් ආරාධනාවක් තියෙනවා. මම ඒ වෙලාවේ කිව්වේ මට දවස් දෙකක් දෙන්න. මම කැමති වැඩේට, ඊටාම සතුටුයි මේ යෝජනාවට. මට දවස් දෙකක් දෙන්න. මම ඔබට හරි උත්තරේ දෙන්න. ඒ දවස් දෙක මම ගත්තේ. ඇත්තටම දැන් මොකද්ද කරන්නේ? ටෙලි නාට්‍ය පත් වෙලා යනවා. වේදිකා නාට්‍ය වෙන ගුණයක් අපි තියලා වේදිකාවේ යනවා. දැන් මේක ෆේල් වෙන්න බෑ. වේදිකාව වගේම ටෙලි නාට්‍ය වගේම සිනමාව වෙන දෙයක් වෙන්න ඕනේ. මම මේ දවස් දෙක සෑහෙන්න කල්පනා කළා යෝජනා දෙවෙනි දවසේ හවස් වරුවේ කෝල්ලයක් අරගෙන යසරත් මහත්මයාට කිව්වා අයියේ අපි වැඩේ කරමු. ඒ කිව්වේ දෙසැම්බර් 24 26 වෙනිදා තමයි ඒ කෝල් එක දුන්නේ. අද අප්‍රේල් 30 අපි ඉන්නේ මුහුරත් තුලේ. මේක ඇතුලේ කාල සීමාව තුල අපි පිටපත හැදුවා, දේවල් කතා කරා, පිටපත සම්බන්ධව විවිධ යෝජනා අපි කතා කරා. මේක පවුලේ චිත්‍රපටියක් බවට පත් කරගන්න කොහොමද මේ බාධාවන් විඳගන්නේ කියන එක අපි කතා කළා. ඒ සියල්ලත් එක්ක අපි අවසානයේ හොඳ පිටපතක් සහ හොඳ නළුවරණයක්, ඒ වගේම හොඳ තාක්ෂණික ශිල්පීන් පිරිසක් සහ අපේ හොඳ අපේ ක්‍රූ එක මේ සියලු දෙනා එක්ක අපි දැන් ලෑස්ති මේ යුද්ධයට මුහුණ දෙන්න. මේක එක්තරා විදිහක යුද්ධයක්. ඒකේ කතා දෙකක් නෑ. ඉතින් මේ යුද්ධේ මගේ සෙබළු ගැන මට 100%ක් විශ්වාසයි. පළවෙනි විශ්වාසය මට මං ගැන විශ්වාසයි. මේ වැඩේ කරන්න පුළුවන්. මම හැමතිස්සෙම කිව්වේ ටෙලි නාට්‍ය යන වෙලාවෙත් කිව්වේ බය වෙන්න එපා. මේක ගහන්න පුළුවන්. මම ඒ වෙලාවෙත් කිව්වා කැට තියලා මම කියන්නම් අන්තිම එපිසෝඩ් එක 1 මිලියන් යනවා කියලා කිව්වේ පළවෙනි එපිසෝඩ් එක විකාශනය වෙන්නත් කලින්. ඒ මොහොතේ අපිට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂාගාරය ගැන තිබ්බ අදහසත් එක්ක කිව්වේ. නමුත් මම මේ වෙලාවේ කියන්නේ අපි ලක්ෂ 6000 පන්නලා 7000ක් ගන්නවා කියෝ කියන්නේ මම සිනමා ඔඩියන්ස් එක ගැන ටෙලි නාට්‍ය ඔඩියන්ස් එක තරම් දන්නේ නැහැ. හැබැයි මගේ
විශ්වාසය අපිට මේ මැච් එක ගහන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ. මෙතන ඉන්න නළු නිලියෝ ගත්තම මම මේක අපේ නළු නිලියන්ත් එක්ක වික්තරාවතාවක පුෂ්පරාග කියලා අපිට තාම කරගන්න බැරි වෙච්ච වැඩක් තියෙනවා. ඒ වැඩේ මීටින් එකදිත් මම කිව්වා. මෙතන ඉන්න සියලු නළු නිලියෝ මම කැමති අය. ඔවුන් සමග වැඩ කරන්න ආස අය. අර ලාලසාවෙන් වැඩකට එකතු කරගන්න අය. මම කැමති ලාලසාවෙන් වැඩකට එකතු කරගන්න ආස තවත් පිරිසක් එළියේ ඉන්නවා. ඒ වගේම මම අකමැති තවත් නළු නිලියෝ සෑහෙන්න පිරිසක් එළියේ ඉන්නවා. හැබැයි මම අකමැති කිසිවෙක් මෙතන නැහැ. මේ සියලු දෙනා මම කැමතියි. ඒ නිසා මට විශ්වාසයි මේ හැමෝත් එක්කම අපිට මේ දැල උස්සම් පියාඹන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක කොටු මේ ව්‍යාපෘතිය පුරාවටම කොටු වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, ඉතින් ගියාම වෙබිසෝඩ් විදියට නම් කරලා තියෙන වෙබ් නාට්‍ය මාලාව, දැන් චිත්‍රපටිය, මේ සියල්ල පුරාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ මගේ කණ්ඩායම ගැන මට අචල විශ්වාසයක් තියෙනවා. ඒ අචල විශ්වාසයම තමයි අපි හෙට දවසේ මේ මැච් එක ගහන්නේ. ඒ නිසා බය වෙන්න එපා, කුකුසක් තියාගන්න එපා. ඔබ ගත් අභියෝගයට අපේ ශීර්ෂ ප්‍රණාමය. ඒ අභියෝගය අභියෝගයක් විදියටම අපි ගන්නවා. ලස්සන වැඩක්, ආතල් වැඩක් කරනවාමයි. ජය. ස්තුතියි. පළවෙනි වාර්තාව තිබ්බා මං හිතන්නේ. සායක්කාර විශ්වාසයෙන් ඉන්නේ. අනිවාර්යෙන්ම. හොඳයි. අපි ඊළඟට තියෙන සුවිශේෂී වැඩක්, අපි සිනමා නිර්මාණයක් හදනවා වගේම ඒක රටේ ජනතාව දකින්නේ ඒක හැම සිනමා ශාලාවකටම ගිහාම. ඒ නිසා අපි මේ ගෙන යන වැඩේ අපේ බාර වෙන්නේ M Entertainment ආයතන. M Entertainment ගැනත් කතා කරන්න ඕන නවික්ෂා. අනිවාර්යෙන්ම වසන්ත මම හිතන්නේ සින්දු ගත්තහම එදා පටන් අද වෙනකන් ඔබ අහන්න කැමති ඔබ ආදරය කරන සින්දු ගොඩක් වල අයිතිය ඇත්තේ එන්ටර්ටේන්මන්ට් එකට. මම හිතන්නේ සින්දු 10,000කට වැඩිය ඔවුන් සතුව තියෙනවා. ඒ වගේම ධර්ම යුද්ධය 2 චිත්‍රපටියත් ඩිස්ට්‍රිබියුෂන් පාර්ට්නර් හැටියට ඔවුන් තමයි අපිත් එක්ක අත්වල බැඳගත්තේ. හොඳයි. අපි සූදානම් වෙන්නේ කොටු සිනමා නිර්මාණයට බෙදා හැරීම් කාර්යය මේ වෙලාවේදී M Entertainment ආයතනය වෙත පවරන්නට, ඒ සඳහා ගිවිසුම් ගතවීමට අත්සන් කිරීම සඳහා අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා MTV ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමසිරි මහතාට, ඒ වගේම M Entertainment බෙදා හැරීම් කළමනාකරු උදය ගුණතිලක මහතාට. Partner for the Kotu movie. දිවයින පුරා ඇති සියලු සිනමා හල් තුළින් ඔබට කොටු චිත්‍රපටිය නරඹන්නට හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්ම. සායක්කාර ඇතුළු කණ්ඩායම ඉන්නවා. ඊයේ දැක්කනේ මං ආව. කොයිද ගියේ? ඊයේ කොහෙවත් ගියේ නෑ. උරු කියන්න එපා. දැන් රස්සාවෙන් අස් කරලානේ තියෙන්නේ. මොනවද කරන්න යන්නේ හෙට? හෙට අපි අපේ චිත්‍රපටිය වැඩ පටන් ගන්නවා. ඔය ටික තමයි ඉතින්. හෙට ඉඳන් චිත්‍රපටියේ වැඩ දිගට. කොහෙවත් යන්නේ නැහැ නේ? කොහෙවත් යන්නේ නැහැ. වසන්ත ඔයා කොහෙද ගියේ? ආව දකින්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ. මගදී අතරමගදී. අතරමගදී. හරි කමන්නේ. අපි ජගත් ශමිල මහත්තයාගෙන් අහමු දැන් මේ පාර අහුවෙන්නේ කොහොමද? ලිප්ස්ටික් මාක් එකකින්ද? මොකද්ද ප්ලොට් එක? මාව නම් ඉතින් මම අමුතුවෙන් කියන්නේ ආරක්ෂා වෙන්න විදිහක් හිතන්නෙම නැහැ. මොකද මගේ සුවඳින් බව අහුවෙනවා. ඒකින්ද ඒ ගැන මං හිතන්නේ මම මගේ කොටුව පැනලා එනවා. මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම අහලා තිනවා මෙන්න මෙහෙම. තමන්ගේ අරමුණු වෙනුවෙන් මුහුද කොච්චර සැර වුණත්, ඡණ්ඩ මාරුතක වුණත්, පුනාටුව කොච්චර සැර වුණත්, තමන්ගේ අරමුණේ යාත්‍රාව මේ ඡණ්ඩ මාරුතයේ මැද්දට දාලා ඒගේ හබල් ගාගෙන ගිය මිනිස්සු තමයි ලෝකේ දූපත් හොයාගත්තේ කියලා. ඒක හරි අමාරුයි. හැබැයි මේ මිනිස්සු හරිම දඩබ්බරයි, හරිම නොහික්මුනේ,
හරිම මෙල්ල කරගන්න බැරි මිනිස්සු. ඒ මිනිස්සු රාමුගත වෙලා නෙමෙයි හිටියේ. කොටු ඇතුලේ නෙමෙයි හිටියේ. කොටුවෙන් පිට පැනපු නිසා තමයි ඒ මිනිස්සු එහෙම දඩබ්බර වුණේ. ඒ මිනිස්සුන්ව හික්මව ගන්න බැරි වුණේ. එහෙම හික්මව ගන්න බැරි වෙච්ච නිසා තමයි ඒ මිනිස්සු ඒ තරම් එඩිතරව තමන්ගේ අරමුණ වෙනුවෙන් අර ඡණ්ඩ මාරුතයට පවා බය වෙන්නේ නැතුව තමන්ගේ යාත්‍රාව හබගාගෙන ගියේ. අන්න එහෙම ගිය නිසා තමයි ඒ මිනිස්සුන්ට අනිත් මිනිස්සු වෙනුවෙන් අලුත් දූපත් හොයාගන්න පුළුවන්. මම දකිනවා මේ වෙලාවේ අන්න එහෙම හික්මව ගන්න බැරි නොහික්මුණු චරිත ටික. ඒකෙන් එක්කෙනෙක් තමයි අසංක සායක්කාර. කොටුවක් ඇතුලේ රඳව ගන්නම බෑ. අනිත් කෙනා තමයි යසරත් කියලා කියන්නේ. කොටුවක් ඇතුලේ හික්මවන්න බෑ. ඒක නිසා මෙන්න මේ සංකලනය මං හිතන්නේ හරිම ප්‍රබලයි. සාමාන්‍යයෙන් ඒ වගේ එක එලිමන්ට් එකක් තියෙන කෙනෙක්ගෙන් හැදෙන එක දරා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේ දෙන්නෙක් එකතු වෙන එක කොහොම දරා ගන්න පුළුවන් වෙයිද කියන එක ගැන මට හිතා ගන්න. ප්‍රබල වැඩි වෙයිද දන්නේ නැනේ. මොකක් වෙයිද දන්නේ නැහැ. තව ඉන්නවා කතා කළ යුතු කෙනෙක්. මේ කොටුව ඇතුලේ ඔබේ චරිතය මොකක්ද? තාම ඒක අධ්‍යයනය කරගෙන යන්නේ සායක්කාරත්වය කතා කරගෙන. ඇත්තටම සන්තෝෂයි මේ සායක්කාරකින් අවුරුදු ගණන් මාත් එක්ක වැඩ කරපු එහෙම කෙනෙක් සහ මගේ තවත්ම මිත්‍රයෙක්. එයා අපි විශ්වාස කළා වගේ අපි එයාව විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක තමයි කොටු පයින් හදන්නේ. දුරුන කොමිනවා. මම හිතලා අපිට සාර්ථක චිත්‍රපටයක් කරගන්න පුළුවන් මේ කියලා. මම මේ සිරස තුන්වෙනි චිත්‍රපටිය පළවෙනිම චිත්‍රපටියේ හිටියා ඩාන්සිස්ටා. ඊට පස්සේ අර දුර්ල මේ කතාව ඊට පස්සේ මේ ආසිස්ටායිකේ මාත් හිටිය මතකද? පොඩි රිපෝටර් කෙනෙක්ගේ චරිතයක් කළා. දඩබ්බර චරිතයක් මේ Facebook එකේ. අනිවාර්යෙන්ම. මොකද? නෑ එච්චර නෑ. ටිකක් විතර. ඉතින් මේ හරි සන්තෝෂයි සායත් එක්ක වැඩ කරපු පළවෙනි වැඩේ කොටු සිරසේ. ඒකට හොඳ ආදරයක් ලැබුණා මිනිස්සුන්ගෙන්. හිතුවා මම මිනිස්සු හැමෝම මට කිව්වා මම වෙනස් චරිතයකින් දකින්නවා කියලා. කාලයක් මම එකම චරිතයකට කොටු වෙලා හිටියා. නෝ සායාව ඒක වෙනස් කරා. පිටපත කියවුවා. කියවනකොට මම චතුරිකාට නිතරම ඇන ඇන කිව්වා ඔය මේ කොට්ට බලනකො ඔය ආතල් කියලා. ඒකට මම පිටපත කියවන නවත්තලා එයාටම එක්ස්ප්ලেইন කරා මේ යන විදිහ. ඉතාලම ලස්සනයි. කියන වචන දෙකක් තුනක් නෑ. මම හිතන්නේ ජගත් අය කියන දේවල් ටිකක් කිව්වා. සායාගේ හොඳ අධිෂ්ඨානයක් තියෙනවා. ඒ වගේම අපි හැමෝම ළඟ අධිෂ්ඨානෙ තියෙනවා. ඒක අහන්න දෙයක් නෑ. ඒක ගහනවා තමයි කප් එක. අපි කාන්තා පාර්ශවයකත් පොඩ්ඩක් කතා කරමු නේද? ඔයා එනවද මෙතෙන්ට? නෑ නෑ නෑ. කමන්නේ. අපි කියමු බලන්න මෙවර කොටු පනින්න සූදානම් වෙන්නේ කොහොමද? ඔය තුන් දෙනා ජයිනි හිමාලි වගේම ඔබතුමා. ඇත්තටම සායත් එක්ක කාලෙක් තිස්සේ සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වුණාට හිතපු නැති විදිහට මාව පන්නන්න හදන්නේ කොටුවක්. අපි ඉතින් ඒකට සාර්ථකව මුහුණ දෙන්න හිටක්. දැන් මේ පාර මොන වගේ දෙයක් වෙයිද? ඇත්තටම ටෙලිනාට්‍යයේ හිටපු චරිතයට වඩා චිත්‍රපටයේ ගොඩනගලා තියෙන චරිතය වෙනස් චරිතයක්. ඉතින් සායක්කාර ගැන කියනවා නම් සායත් එක්ක වැඩ කිරීම ඇත්තටම පුදුම ආශ්චර්යජනකයි. කියන්නේ ලියන මිනිස්සු තමයි මේ ලෝකේ අඩුම. කියන්නේ පරිකල්පනය කරන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිස්සු තමයි වඳ වීගෙන යන්නේ. ඉතින් ඒ වගේ කාලයක සායා කියන්න හදන කතාව යා ගිලියවිල්ල ඇත්තටම මම හිතන්නේ ඒක විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. මොකද දෙබස් අපි ඩයලොග්ස් රිහර්සල් එකක් යනකොට හරි දෙබස් කියනකොට ඒ දෙබස් වල අඩු කරන්න එක වචනයක් නෑ. ඒ එච්චරට ප්‍රබලයි යාගේ ලියවිල්ල. ආයි කපන්න තැනක් කොටන්න තැනක් අඩු කරන්න තැනක් නෑ. ඉතින් ඒ වගේ ලියන මිනිස්සු තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ දීපු හයිය. මේ මාධ්‍ය ආයතනයක් විදිහට මේ ලබා දුන්නු අත්වල මං හිතන්නේ සායට ලොකු ගමනක් යන්න ලොකුම ආශිර්වාදයක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ජයිනි කොහොමද මේ වෙද්දි ප්‍රතිචාර? ටෙලිනාට්‍යයට ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතන්නේ ඒක නිසාම තමයි මේක චිත්‍රපටයක් බවට ආයිපත් වෙන්නේ. ටෙලිනාට්‍ය මුලින්ම පටන් ගන්නකොට සායා කිව්වා මම ඊට කලින් ටෙලිනාට්‍ය වැඩ කරමින් ඉන්නකොට සායාගේ වචනෙම කිව්වොත් කොටු ආතල් වැඩක් වෙයි අපි කරමු මොකක් කරමු ප්‍රශ්නයක් නැහැ නෝක නැහැ ප්‍රශ්නයක් නැහැ කරමු කියලා. ඉතින් ඒ පටන් ගත්ත දැම්ම අපි ආවා. චිත්‍රපටයේ මම හිතනවා ටෙලිනාට්‍යයට වඩා ගොඩක් ඉස්සරහට යයි කියලා. මොකද හත්පසීම වෙනස්. හැබැයි රස ටෙලිනාට්‍යයටත් වඩා ගොඩක් රහයි චිත්‍රපටය. ඒක නිසා ප්‍රේක්ෂකෝ අපි හිතනටත් වඩා වැළඳගන්නයි කියලා විශ්වාස කරනවා. ඉතින් සායට ස්තුතියි මාව චිත්‍රපටයට සම්බන්ධ කරගත් එක ගැන. කොටු වුණා දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. සාය සිරස කොටු කරා. සිරස සායව කොටු කරා. දෙගොල්ලම එකතු වෙලා අපිව කොටු කරා. දැන් අපි කොටු පදිනවා. හොඳයි වසන්ත. සායක්කාර කැමති තව නළුවෙක් කියන. මොනවද කියන්න ඕනද? මයික් එකත් අතින් මුදුරලා අරගෙන මොනවද කියන්න ඕනි කියලා අහන මොකුත් අහන්න දුන්නේ නැහැ. ඒ මොන හරි කියන්නේ. මම මීට බොහොම කලින් මේ සායත් එක්ක වැඩ කරන්න බලාගෙන හිටියේ. සාය පිළිබඳ සඳහන් කරා ඒ නිර්මාණය පිළිබඳ පුෂ්පරාග නමින් අපි වැඩක් කරන්න සියලු දේවල් සැලසුම් කරලා පුහුණු වීම කරලා සාකච්ඡා කරලා සියල්ල කරලා තිබියදී මේ කොවිඩ් වසංගතය හරස් වෙලා ඒ වැඩේ හැමම නැවතුණා. ඒ නැවතිච්ච තැනින් තාම පටන් ගන්න බැරි වුණා. ඉතින් අර මගේ ජීවිතේ රංගන ජීවිතේ මම මේ පිටපත් දෙකක් තියෙනවා අධ්‍යක්ෂකවරු මාත් එක්ක සාකච්ඡා කරලා තියෙන මේ වෙනකොට මම පුදුම ආසාවකින් ඉන්නවා ඒක කරන්න. ඉතින් මේ වැඩ දෙකම තාම විවිධ හේතුන් නිසා පටන් ගන්න බැරිලා තියෙන එකක් පුෂ්පරාග. අනික සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් සායත් එක්ක වැඩ කරන්න මේ බොහොම කැමැත්තෙන් හිටියා. ඉතින් මේ කොටු ටෙලිනාට්‍යයට මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මට මගේ චරිතය ගැන සඳහනක් කරලා මට කතා කරා. ඉතින් මම බොහොම සන්තෝෂයෙන් බාරගත්ත මේ අවස්ථාව. සාය ඉස්සෙල්ලා සඳහන් කරපු විදියට ඔහු මේ පහුගිය කාලේ විශේෂයෙන් මම හිතන්නේ ඔහු ටෙලි නිර්මාණ කීපයක්ම කරන්න සැලසුම් කරද්දී මම දැකපු විශේෂ දෙයක් තිබ්බා. ඔහු මේ විශාල වශයෙන් නළුවරණය ගැන හිතමින් වැඩමුළු පවත්වමින් මේ විෂය ගැන හිතමින් වැඩ කරන්න ඕන පිරිසක් මේ ශාස්ත්‍රයට දායාද කළා. මම ඒක දැකපු විශේෂ දෙයක්. මම ඒක මේ කියන්න ලැබිච්ච එකත් මට ලොකු දෙයක්. මේ වෙලාවේ මේ අගය කළ යුතු දේ අගය කළ යුතු නිසා මම හිතන්නේ දැන් අපි ගොඩාක් වෙලාවට මේ දැන් මෙතන ඔබ දකිනවා මේ නළුවරණය ගැන හො සඳහන් කරපු විදිහට මේ සියලු දෙනාම මේ ඔහුගේ නළුවරණය මේ බොහොම චරිතාංග ශිල්පීන් බොහොම ප්‍රමාණයක් මම හිතන විශාල කාස්ට් එකක් ඉන්නවා මේ චිත්‍රපටයේ. මේ වෙන නිර්මාණයක් වුණා නම් මේ බොහොම චරිත එක්ස්ට්‍රා ආටිස්ට්ලට යන්න තිබිච්ච චරිත. එහෙම නැතුව විශේෂ මේ රංගනය ගැන හිතමින් බොහොම සීරියස් විදිහට වැඩ කරන නළු නිලියන් පිරිසක් ඔහු තෝරගෙන ඉන්නවා මේ චිත්‍රපටයට. ඉතින් ඒක විශේෂ දෙයක්. මොකද අපි හැමෝම අපි බොහෝ වෙලාවට මෙතන ඉන්න බොහොම අය රංගනය සිය වෘත්තිය කරගෙන මෙගා නාට්‍යවලත් වැඩ කරමින් වේදිකා නාට්‍යවලත් වැඩ කරමින් ඉන්න අය. හැබැයි අපිට අවස්ථාවක් ලැබුණොත් out of the box වැඩ කරන හිතන නිර්මාණය වෙන වැඩක අපි ආයේ දෙවරක් හිතන්නේ නැහැ. මේ ඉන්න හැමෝම එවැනි වැඩකට සම්බන්ධ වෙන්න. ඉතින් සායා එහෙම වැඩක් ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්න හැමෝම මම හිතන්නේ තාම කැමැත්තෙන් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් හැමෝටම සුබ පතනවා. මේ මම හිතනවා මේක තිස්සාර්ථක වැඩක් බවට පත් වෙයි කියලා. ඉතින් මයික් එක දෙන එක නැති වෙයි. මාතනියක්ගේ ඔබේ දායකත්වය ගැන අපි කතා කරමු. ඔව් ඇත්තටම මේ අපි මෙතන ඉන්න ශිල්පිනීන් ගොඩාක් හැමෝම වගේ වේදිකාවෙන් ආරම්භ වෙච්ච කට්ටිය වේදිකා නාට්‍ය ඔස්සේ තමන්ගේ හැකියාවන් පුහුණුව ඒ සියලු දේම එකතු කරගනිමින් පටන් ගත්ත පිරිසක් මෙතන ඉන්නේ. ඒ වගේම තමයි සායා කියන්නේ වේදිකාවෙන් ආරම්භ කරපු වේදිකාවෙන් තමන්ගේ හැකියාවන් රචනාව අධ්‍යක්ෂණය මේ සියලු දේවල් එකතු කරගෙන කැටි කරගෙන පටන් ගත්ත කෙනෙක්. ඉතින් මං හිතනවා මේ කොටු වේදිකා නාට්‍ය වගේම කොටු ටෙලි නාට්‍ය වගේම කොටු චිත්‍රපටයත් අති සාර්ථකව ජනගත වෙයි කියලා. මොකද මේ පිටපතෙත් ඒ පුදුමාකාර
මිනිසුන් අල්ලා ගැනීමේ ප්‍රේක්ෂකයන් අල්ලා ගැනීමේ හැකියාව මේ පිටපත තුළ සම්පූර්ණ ඒ නිර්මාණය තුළම අපි දකිනවා. ඉතින් ඒ නිසා ඒ වගේම සිරස ආයතනයටත් බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය මේ විදිහට දිගහරින්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපි සියලු දෙනාම එකතු වෙලා හොඳ නියම වැඩක් මෙතෙක් කාලයකට නොකරපු විදිහේ හොඳ වැඩක් කරන්න හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා සුබ පැතුම් එකතු කරනවා. මොකද පිටිපස්සෙන් වාඩි වෙලා හැංගිලානේ. නැටිය පරක් වෙලාවේ සායා පැන්නෑම් පැන්නේ නෑ මේ වගේ කොටුවක් කියලා කියන්න පුළුවන් තරමේ චිත්‍රපටියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. කොටුවක් ඇතුලේ ඉර නොවුණු වට්ටෝරුව කියන කොටුව ඇතුලේ ඉර නොවෙච්ච විවිධ වස්තු බීජ ඔලුවට එන මිනිස්සෙක් තමයි මේ සායකාරකය. ඉතින් ඒකම තමයි මේ සායාගේ විශේෂත්වය සහ සායත් එක්ක වැඩ කරන් තියෙන ආශාව. අනික සායා වෙනස් චරිත අපිට තිලින කරනවා. ඔහු දන්නවා වේදිකාවේ ඉඳලා අවුරුදු ගාණක් ඔහු තෝරගන්නේ එහෙම රහ තියෙන පිරිසක්. මේකෙත් ඉන්නේ එහෙම පිරිසක්. ඉතින් මම සුබ පතනවා සිරස ආයතනයටත් සායක්කාරටත් අපේ ශිල්පීන් සහෝදර ශිල්පීන්ට සියලු දෙනාටම ලස්සන වැඩක් කරමු බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ජනගත වෙන හොඳ මිනිසුන් රස විඳින සුන්දර වැඩක් වෙයි කියලා කොටු. හොඳයි බොහොම ස්තුතියි. කසුන් ඔය වැඩේ ඇත්තටම කළා නම් මොකද කරන්නේ? කසුන් මේ වැඩේ ඇත්තටම කරා නම් අන්තර මන් දන්නේ කොහෙන් නවතීද කියලා. ඉතින් අයියේ මේ මුලින්ම සායක්කාර අයියට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා මේ වැඩේට මම සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. සායයිත් එක්ක කරන මේ 4 වෙනි වැඩේ ටෙලිනාට්‍යෙත් හොඳ කොටුවක් පැන්නා. දැන් පණින ගමන් ඉන්නවා. ඉතින් ෆිල්ම් එකෙත් හොඳ කොටුවක් පයින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සහ සිරස ටීවී මාධ්‍ය ආයතනයටත් බෙහෙම ස්තුතියි. සහ පෞද්ගලිකව ගත්තොත් මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් විශාල සතුටක් තියෙනවා අද දවසේ මේ කර්තව්‍ය සම්බන්ධයෙන් සහ ප්‍රවීණ රංගන ශිල්පිනියන් සෑහෙන ප්‍රමාණයක් සමග මේ විදිහට රංගනයෙන් දායක වෙන්න ලැබිච්ච එක ගැන. ඉතින් මම හිතනවා සිනමා නිර්මාණය හොඳ කොටුවක් වෙයි කියලා. මොකද අන්තිම එපිසෝඩ් එක සායයි කිව්වා වගේ 1 මිලියන් පහු කරා. ඒකට හේතුව සෑහෙන අහුවෙන්න කොටු ප්‍රමාණයක් තිබ්බා. මිනිස්සු ඒකට ආසාවෙන් බලන් හිටියා. ෆිල්ම් එකෙත් එහෙම සෑහෙන දේවල් ටිකක් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේක යනවම තමයි. ජය වේවා. මේක යනවම තමයි. අනිවාර්යෙන්ම නවේක්ෂා කොහෙද ගියේ? හොඳයි හැමෝගෙම හිතවල විශ්වාසය තියෙනවා මේක යනවම තමයි මේක දුවනවම තමයි කියලා. අපිත් ඉන්නේ විශ්වාසයෙන් සිරස විදිහට. ඉතින් අපි බලමු සායක්කාර තමන්ගේ කණ්ඩායම ඉදිරි මාස 2-3 ඇතුළත මෙහෙවයි. ඒ මෙහෙවගෙන ඉදිරි ගමනයයි අපිට ඉතාම නුදුරේදීම දිවයින පුරා සිනමා ශාලාවලදී අපේ ප්‍රේක්ෂකයින් සියලුම දෙනාට අපේ අලුත්ම සිනමා නිර්මාණය කොටු දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. වෙනස්ම අත්දැකීමක් වෙයි. වෙනස්ම අත්දැකීමක් වෙයි. ඒ අත්දැකීම ඔබට බාර කරන්න මේ වාඩි වෙලා ඉන්න හැමෝම සූදානමින් ඉන්නේ. ඉතින් ඔබ හැමෝටම සුබ පතනවා. ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න අපි සූදානම් ඒ වෙනස් අත්දැකීම ඔබට ගෙනෙන්නට. ඔබට සුබ සම්පත්.
නාට්‍යයත් එක්ක වගේම සිනමා නිර්මාණයත් එක්ක අතීතෙන් සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන ගොඩාක් සතුටුයි. කොටු ටෙල් නාට්‍ය විශේෂයෙන්ම මිහිරට ලොකු ආදරයක් ලැබුණා. ඉතින් ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න ඕන අසංක අයියට. ඉතින් සිනමා නිර්මාණයත් ඒ විදිහටම වෙනස් චරිතයකින් හමු වෙමු. හැමෝටම ආරාධනා කරන සිනමා නිර්මාණය එළියට ආවම බලන්න එන්න කියලා. මගේ නමද? මොකක්ද? ඇත්තටම මේ ටෙල් නාට්‍ය මිහිර කියන චරිතයට ගොඩක් කට්ටිය ආදරෙයි. ඒ වගේම ඉතින් මමත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ මේ චරිතයත් එක්ක තමයි. ඉතින් සතුටුයි ඒ ලැබෙන කමෙන්ට්ස් හැම එකක්ම මම කියවනවා. මට එන මැසේජස් වලට මම රිප්ලයි කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ හැම දෙයකටම සතුටුයි. ඉතින් කොටු ටෙලිනාට්‍යයේ මං හිතන්නේ මට හම්බුනේ මම මෙතෙක් නොකරපු විදිහේ චරිතයක්. මොකද සාමාන්‍යයෙන් මට බොහොම අහිංසක ප්‍රේමණීය ආදරණීය චරිත තමයි පුංචි තිරියේදී හම්බුනේ. නමුත් සායක්කාර මෙවර මට දුන්නේ නිරෝෂ කියන චරිතය. ඉතාමත් ටිකක් සැරපරුස සැමියා ගැන ටිකක් අවධානයගෙන හරිම සැකෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් මං හිතනවා මට ගොඩක් අය මේ ආදරණීය ප්‍රතිචාර වෙනුවට ගොඩක් අය මට බැනලා තිබුණේ. ඉතින් මම හිතනවා ඒක මගේ සාර්ථකත්වය කියලා චරිතය මම හොඳට නිරූපණය කරපු නිසා ඒක දැනලා තිබුණු විදිහට මේ මට ගොඩාක් නරක ප්‍රතිචාර තිබුණා. ඉතින් ඒතරම ඒක මම සතුටු වෙනවා. මොකද මම මට හම්බෙච්ච ටිකක් ඒකාකාරී රාමුවෙන් මිදලා ටිකක් වෙනස් චරිතයක් තුලින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න ලැබීම සායක්කාරට මම ස්තුතිවන්ත වෙනවා විශ්වාස කරලා ඒ වගේ චරිතයක් මට ලබා දීම ගැන. සහ චිත්‍රපටය ගැන කතා කරොත් චිත්‍රපටය නම් ඒ කතාවට වඩා ටිකක් වෙනස් කතාවක් සහ චරිතයක් මට තියෙන්නේ. මම ඇත්තටම සායක්කාර ගැන කතා කරන්න ඕනේ. මේ රටේ මම කියන මම ශේෂ්ත්‍රයට අවිල්ලත් අවුරුදු 20 ගාණක් වෙනවා. නමුත් මේ ශේෂ්ත්‍රයේ ලියන මිනිස්සු ඒ කියන්නේ රචකයෝ හරිම අඩුයි. ලියන්න මේ ලෝකෙ දකින්න චරිත අවුල ගන්න චරිත තුලට ඇතුල් වෙන්න සම්බන්ධ වෙන්න තියෙන කම්මැලි මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට ලියන්න බෑ. ඉතින් ඒ වගේ ලොකු පරිචයකින් මේ සමාජයේ දකින හොඳ ඇහැකින් මේ සමාජයේ විඳින මිනිස්සෙකුට තමයි අනිත් මිනිස්සුන්ගේ ජීවිත ලියන්න පුළුවන්. අන්න එහෙම රචකෙක් තමයි සායක්කාර කියන්නේ. ඉතින් සායක්කාරට මේ ලබා දුණු සිර සමාජ විද්‍යාලයේ ලබා දුණු අත්වැල මම හිතනවා යාට ලොකු ගමනක් යන ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒක නියතයි. මොකද ඊටමත් රහට ලියන රචකයෙක්. මං හැමතිස්සෙම කියන දෙයක් තමයි දෙබස් මම කියනකොට මට මේ දෙබස් වල එක අංශු මාත්‍රයක් නෑ මේක වෙනස් කරලා කියන්න ඕනෙවත් කියලාවත් අඩු කරලා කියන්න ඕනි කියලාවත් වැඩි කරලා කියන්න ඕනි කියලාවත් මොකද ඒ කියන ටෝන් එක ඒ කියන විදිය ඒ හැම දෙයක්ම මේ දෙබස තුල ප්‍රතිනිර්මාණය කරන්න දන්න අධ්‍යක්ෂකවරයෙක් රචකයෙක් තමයි සායක්කාර කියන්නේ. ඒ වගේ මිනිස්සු අපි ආරක්ෂා කරගන්න ඕනේ සහ මේ මිනිසුන්ට මේ ගමන යන්න ලොකු තල්ලුවක් දෙන්න ඕනේ. ඉතින් ඒ තල්ලුව ලබා දීම ගැන මම සතුටු වෙනවා. වගේම මම විශ්වාස කරනවා සායක්කාර මේ හොඳ මුද්‍රාවක් කොටු චිත්‍රපටය තුලින් ශ්‍රී ලංකේය සිනමාවට තබයි කියලා. නෑ වෙනස් චරිතයක්. මගේ සිනමා පටිනේ ගයාන් වික්‍රමතිලක සහ මගේ ටෙලිනාට්‍යයේ ජගත් සමිල චරිත දෙකත් වෙනස්. ඒ කියන්නේ මම නිරෝෂකගේ චරිතය රංගපෑවට චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් නිරූපණය කරන කිසිසේත්ම චිත්‍රපටයත් ටෙලිනාට්‍යයත් අතර සම්බන්ධයක් නැහැ. මගේ චරිතය ගත්තොත්. ඉතින් මම හිතනවා හැමෝටම පවුලේ බලන්න පුළුවන් චිත්‍රපටයක් ලස්සන චිත්‍රපටයක් අනිවාර්යෙන් සායක්කාර ඉදිරිපත් කරා. ඒකට උපරිම සහයෝගය. මොකද හොඳ අධ්‍යක්ෂකවරයෙක් හොඳ රචකෙක් නිසා නළුනිලියන් විදිහට අපිව චරිතාංග නළුනිලියන් බවට පත් කරන්න බොහොම ලොකු පරිශ්‍රමයක් දරපු කෙනෙක්. ඉතින් යාගේ මේ උත්සාහයට අපි 100%ක් අපේ දායකත්වය ලබා දෙනවා. අසංක සායක්කාරගේ කොටු චිත්‍රපටිය අද මුහුරත් එක පටන් ගත්තා. මම හිතනවා මේක ඊටාම ලස්සන චිත්‍රපටයක් කරගන්න පුළුවන්. ඒ හොඳ පිටපතක් සහ අසංක සායක්කාර කියන්නේ ලංකාවේ මේ වෙනකොට හොඳ පිටපත් රචකයෙක් අධ්‍යක්ෂකවරයෙක් වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය සහ ඔහුගේ ඊළඟ නිර්මාණය චිත්‍රපටය. ඉතින් අපි බලමු හොඳ චිත්‍රපටයක් කරන්න. චිත්‍රපටය ආපු දවසට අපි ආරාධනා කරන හැමෝටම බලන්න මේක. තා විශිෂ්ට වැඩක් වේ. සෑහෙන නළුනිලි පිරිසක් ඉන්නවා. මම මේ සිරස මාධ්‍ය ජාලයෙන් කරන තුන්වෙනි චිත්‍රපටිය මම සම්බන්ධ වෙන ඩාන්සින් ස්ටාර් උදුම්බරා සහ කොටු. අපි කොටු වලින් ඉස්සරහදී හම්බෙමු. කොටු චිත්‍රපටයේ මුහුරත් උළෙල එක තමයි මම එකතු වෙලා ඉන්නේ. කොටු කියන්නේ මුලින්ම වේදිකා නාට්‍යයක්. පස්සේ ලංකාවම වැළඳගත්ත ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වෙනවා.
ඒක විකාශය වෙන්නේ සිරස නාරිකාවේ. ඉතින් මං හිතනවා මේ කොටු ටෙලිනාට්‍යයේ තිබිච්ච අපූර්වත්වය නිසාම සිරස අධිකාරීත්වය තීරණය කරනවා කොටු චිත්‍රපටය කරන්න. ඉතින් මං හිතනවා අසංක සායක්කාර වගේ චිත්‍රපටි ලෝකයට අවතීර්ණ වෙන්න බලාගෙන ඉන්න දක්ෂ අධ්‍යක්ෂවරයෙකුට ඒක විශාල භාග්යක්. ඒක විශාල අත්වලක්. ඉතින් මං හිතනවා નિરાයාසයෙන්ම සායට අවස්ථාව ලැබුණා. ඒකට සිරසට නැවත නැවතත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. සායක්කාර කියන අපූර්ව අධ්‍යක්ෂවරයාට අපූර්ව තිර රචකයාට සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට එළියට එන්නට මේ විදිහට අතහිත දීම ගැන බොහොම ගෞරවයෙන් අපි ඒක සිහිපත් කරනවා. නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් කොටු වේදිකා නාට්‍ය අපූර්ව නිර්මාණයක් වුණා. කොටු ටෙලිනාට්‍ය ඊටත් වඩා අපූර්ව නිර්මාණයක් වුණා. මම විශ්වාස කරනවා කොටු චිත්‍රපටය ලාංකීය සහ ලංකාවෙන් එහා ලෝකේ පුරා විහිදිලා ඉන්න ලාංකීය ප්‍රේක්ෂකයන් ඊටම ආදරයෙන් වැළඳ ගන්න ජනප්‍රිය ඒ වගේම ඊටම උසස් තත්වයේ චිත්‍රපටයක් වෙයි කියලා. ඒ චිත්‍රපටයේ නිර්මාණය වෙනුවෙන් ඒ චිත්‍රපටයේ නිමැවුම වෙනුවෙන් අපි සියලු දෙනා මම හිතනවා මම ඇතුළු මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන සියලුම ශිල්පීන් වගකීමෙන් වැඩ කරන්නට අපි පොරොන්දු වෙනවා. අපි බැඳිලා ඉන්නවා. ඉතින් අපි හැමදාමත් යහපත් වැඩත් එක්ක හොඳ වැඩත් එක්ක එකතු වෙලා ඉන්න කැමති අය. ඉතින් ඒක නිසාම තමයි මම හිතනවා මේක හොඳ වැඩක්, මේක ඊට අපූර්ව වැඩක් නිසා තමයි සිරස මේ අභියෝගේ බාරගන්නේ. ඉතින් අපිත් එකතු වෙලා අපි සිරසත් සායත් අපි හැමෝම එකට එකතු වෙලා කොටුත් එක්ක ලස්සන දිග ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම හිතන්නේ කොටු කියන්නේ මාධ්‍ය කීපයක විශේෂ අත්දැකීමක්. අපි පටන් ගත්තේ කොටු වේදිකා නාට්‍යයෙන්. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යයට ආවේ. දැන් ටෙලි නාට්‍යයෙන් අපි එනවා සිනමා කෘතියට. ඉතින් සමහර අය හිතාගෙන ඉන්නවා මේක ටෙලි නාට්‍යයේම දිගුවක්ද සිනමා කෘතිය තුල වෙන්නේ කියලා. නෑ, මේක වෙනම කතන්දරයක්. සිනමා කෘතිය ඇතුලේ තියෙන වෙනම කතන්දරයක්. සිනමා කෘතියට ටෙලි නාට්‍යයෙන් පැමිණෙන්නේ චරිත කීපයක් පමණයි. ඔබ දන්න ජනප්‍රිය කසුන්ගේ චරිතයේ සිනමා කෘතියට ඒ විදිහට මේ නළුවා සමගම පැමිණෙනවා. අනිත් චරිත සියල්ලම වෙනස් චරිත ටිකක්. හැබැයි මේ නළු නිලියෝ සිනමා කෘතියට එනවා ඒ වෙනත් චරිතත් එක්ක. දැන් අපි ඔබ ගත්තොත් එහෙම ජගත් චමිල කියන රංගන ශිල්පියා ඔහු ටෙලි නාට්‍යයේදී හිටියේ සුසිල් කියන චරිතයෙන්. නමුත් ඔහු සිනමා කෘතියට එන්නේ වෙනත් සඳරුවන් කියන කැරක්ටර් එකකින්. මේ වගේ නළු නිලිය පිරිසත් වෙනත් විදිහකට ඔබට දකින්නට පුළුවන් සිනමා කෘතිය තුල. ඉතින් මේක අපි හිතනවා ලංකාවේ සිනමා ලෝලීන්ට සිනමා ප්‍රේක්ෂාකාරයට වෙනස් මාදිලී සිනමා කෘතියක් බවට පත් වේවි. විශේෂයෙන්ම මේක පෙළ ගැහෙන්නේ බ්ලැක් කමඩි ශානරයේ සිනමා කෘතියක් විදියට. ඉතින් ඒක බ්ලැක් කමඩි කිව්වම මේක පවුලේ සියලු දෙනාට එකට හිඳ නරඹන්න පුළුවන් චිත්‍රපටයක් විදියට තමයි අපි මේක පෙළගස්සලා තියෙන්නේ. ඉතින් හැම මොහොතකම රසාලිප්ත බව රඳවාගෙන, ඒ කුතුහලය රඳවාගෙන සහ ඒ තියෙන බ්ලැක් කමඩි ශානරයේ තියෙන විශේෂතාවයන් රඳවාගෙන තමයි අපි මේක නිර්මාණය කරන්නෙම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊටාම නුදුරේ ප්‍රේක්ෂාගාරයට ලංකාවේ සිනමා ශාලාවලට කොටු අරගෙන එන්න. අපි ප්‍රේක්ෂාගාරයට කියනවා ඉවසීමෙන් ඉන්න, බලාපොරොත්තුෙන් ඉන්න. අපි ඊටාම ඉක්මනින් කොටු සිනමා කෘතිය ඔබ හමුවට අරගෙන එනවා. අභියෝගය කියන්නේ ලොකු අභියෝගයක් බාර දීලම තියෙනවා අපේ කොට්ටු ටෙලි නාට්‍යයේ ප්‍රේක්ෂකයාගේ කියන්නේ මාව නරඹපු සියලු දෙනාගේ තියෙන ආදරයත් එක්ක දැන් සිනමා පටේට එනකොට මම ප්‍රධාන චරිතය මට ලැබිලා තියෙනවා සිනමා පටේ. ඉතින් එතනම තියෙනවා ලොකු අභියෝගයක් මාත් එක්ක මේ රංගනයෙන් දායක වෙන සියලුම ශිල්පීන්, ජ්‍යෙෂ්ඨ ශිල්පීන් කොට දෙනෙක්, ඒ වගේම නවක ශිල්පීන්, අපි වගේ ශාස්ත්‍රයට අලුත් රංගනයත් එක්ක එකතු වෙච්ච අලුත් ශිල්පීන් හැතුළු සියලුම දෙනාත් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ කොටු කියන කන්සෙප්ට් එක ටෙලි නාට්‍යයෙන් ඇවිල්ලා ඇත්තටම ඉතාමත් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් තිබුණා මේ චරිතයට, කසුන් කියන චරිතයට. ඒ වගේම ලොකු අත්දැකීම් ටිකක් මේ කසුන් කියන චරිතයත් එක්ක මගේ ජීවිතේ හිතා ගන්න බැරි අත්දැකීම් වලට මුහුණ දෙන්නත් ලැබිලා තියෙනවා. ඉතින් ඒක ප්‍රේක්ෂක ආදරේ. ඉතින් මේ ඇත්තටම මේ ටෙලි නාට්‍යයකින් සිනමා පටයකට යනවා කියන තැනදී ඇත්තරම සතුටුයි. මේ ටෙලි නාට්‍යයක් මම හිතන්නේ ලංකාවේ වේදිකා නාට්‍යයකින් ටෙලි නාට්‍යයක් සිදු කරලා ටෙලි නාට්‍යයකින් සිනමා පටයකට යන මම හිතන්නේ ලංකාවේ මේක පළවෙනි අවස්ථාව වෙන්නේ නැති. මේක සිනමා පටයකින් නතර වෙන්නෙත් නැහැ. මම හිතන්නේ නවකතාවකින් තමයි අවසානයේ මේක නතර වෙන්නේ. ඉතින් එතෙන්දී කසුන් කියන චරිතය සිනමාවේදී අපි මේ කොටු කියන සිනමා පටයේදී කසුන් කියන චරිතය ගැන මම දැන් අයිඩියා එකක් දෙන්න යන්නේ නැහැ. මොකද අපි කසුන් කියන චරිතයේ තියෙන එක අපි මම ප්‍රේක්ෂකයින්ට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ওই විදිහට තමයි සිනමා පටයේදී අපි ඉතාමත් හොඳ නිර්මාණයක්,
හොඳ විදිය උසස් නිර්මාණයක් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්, රස විඳින්න පුළුවන්, විනෝදයෙන් මනසට රිලැක්ස් එකේ බලන්න පුළුවන් හොඳ නිර්මාණයක් කිරීමට අපේ කොටු කණ්ඩායමේ සියලු දෙනාම කැප වෙලා ඉතින් අපි හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අසංක සායක්කාරගේ කොටු චිත්‍රපටියට සම්බන්ධ වෙන්න මම බොහොම කැමැත්තෙන් ඉන්නවා. හේතුව සායක්කාර කියන්නේ ඉතාම අපූරු වස්තු විෂයන්, වස්තු බීජ ඔලුවට එන ඒවා නිර්මාණ කරන නිර්මාණකරුවෙක්, රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මට හොඳටම විශ්වාසයි කොටු චිත්‍රපටියෙත් ඔහු අපූරු වස්තු බීජයක් ගෙනල්ලා තියෙනවා. ඒක අපිට දැනට ස්ථීරයි. සාමයක නිර්මාණයක් හැටියට එළියට එනකොට මේක අපූරු නිර්මාණයක් වේවි කොටු චිත්‍රපටිය. මොකද අපි රංගන ශිල්පීන් හැටියට, නිර්මාණකරුවන් හැටියට ගොඩාක් ආසයි, ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා විවිධ චරිත කරන්න. විවිධ මනෝභාවයන් තියෙන, විවිධ චරිත ලක්ෂණ තියෙන, විවිධ භූමිකා තියෙන චරිත කරන්න. ඉතින් සායක්කාර කියන්නේ එහෙම මැෂින් එකක්. විවිධ අපූරු විවිධ වස්තු බීජයන් ඔලුවට එන නිර්මාණ මැෂින් එකක්. ඉතින් බොහොම කැමැත්තෙන් ඉන්නවා අපූරු නිර්මාණයකින් චිත්‍රපටයකින් එළියට එන්න. ඉතින් ජය වේවා සායක්කාර, thank you. ඒ වගේම කොටු චිත්‍රපටිය ඉතා රසිකයන්ට ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් වේ කියලා මම විශ්වාස කරනවා. කොටු නිර්මාණය වේදිකා නාට්‍යයක්, ටෙලි නාට්‍යයක් විදිහට දැන් සිනමාවට ඇවිත් තියෙනවා. ඉතින් මගේ පළවෙනි සිනමා අත්දැකීම සායක්කාර අයියා වගේ කෙනෙක් එක්ක පළවෙනි අත්දැකීම සිනමා නිර්මාණයක් ඔස්සේ කොටු හරහා එන්න ඔබ මගේ චරිතය අයෝධ්‍යා කියන චරිතය. ඉතින් වෙනස් අත්දැකීමක් මට අලුතෙන් ලැබුණු. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා අපිත් එක්ක රැඳී සිටින ලස්සන නිර්මාණයක් එක්ක එකතු වෙන්න කියලා. කොටු පනිනවා කියන එකට නම් කිසිම බාධාවක් නැහැ. ආයේ කිසි ගැටලුවක් නැහැ. කොහොමත් ඉතින් කොටු පනිනවා කියන එක වෙන ආතල් එකක් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඒ ආතල් එක අපි වගේම ටෙලිවිෂන් එකේ ප්‍රේක්ෂකයෝත් අරගත්තා. මොකද සම්මතයේ ඇතුළෙම ඉන්නවට වඩා සම්මතයෙන් එළියට පනින එකෙත් පොඩි ගතියක් තියෙනවා. මං හිතන්නේ මේක අපිට වඩා හොඳට ප්‍රේක්ෂකයෝ, ඒ කියන්නේ රූපවාහිනී සිරස රූපවාහිනියත් එක්ක හිටපු සිරස කොටු නාට්‍යයත් එක්ක හිටපු ප්‍රේක්ෂකයෝ මේක හොඳටම අත්විඳා. ඒ කියන්නේ මේ රටේ වගේම විදේශ රටවලත් මේට ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් ඉහළයි. ඉතින් කොහොම නමුත් මහරජා මේ ගෲප් එක තීරණය කරා මේක චිත්‍රපටයක් බවට පත් කරන්න. ඉතින් සිරස මාධ්‍ය ජාලයේ අද තීරණය කරා මේ කොටු චිත්‍රපටය අද දවසේදී ඒ උත්සවය පවත්වලා මේ චිත්‍රපටය වෙනුවෙන් වැඩ ආරම්භ කරන්න. ඉතින් ඒ සතුටුදායක මොහොත අද උදා වුණා. මං හිතනවා කොටු නාට්‍ය වගේම කොටු චිත්‍රපටයත් ඔබ ඒ ආකාරයෙන්ම රස විඳී කියලා. මම අහපු මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ඔව්. ටෙලි නාට්‍යයේ පැනපු මේ කොටුවමද? ඔව්, කොටු පනිනවා කියන එකේ ටෙලි නාට්‍යයේද චිත්‍රපටයේද කියලා වෙනසක් නැහැ. එළියේ පැන්නත් කොටුවමයි, ගේ ඇතුලේ පැන්නත් කොටුවමයි. ඒකේ වෙනසක් නැහැ. ඒකේ රසයම තමයි. කොහේ පැන්නත් කොටු. අභියෝගය කියන්නේ ඉතින් සිනමා පටයකදී අත්‍තරම අපි කලාකරුවන් වශයෙන් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අපේ ප්‍රේක්ෂකයාට ගුණාත්මක භවයෙන් යුතු දෙයක් ලබා දීමට. ඉතින් මේ ප්‍රයත්නයත් ඒ වගේ තමයි. ඉතින් ඇත්තටම මේ අපි try කරන්නේ ප්‍රේක්ෂකයා මුදලක් දීලා ප්‍රේක්ෂකයා වෙන් කරන ඒ කාලයට අපිට පුළුවන් දෙන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය දෙන එක තමයි. ඉතින් ඒ වගේ නිර්මාණයක් තමයි කොටු කියන්නේ. අසංක සායක්කාර මන් විශ්වාස කරන අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් අසංක සායක්කාරගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් ඉතා හොඳ නිර්මාණයක් කටයුත්තක් කර ගැනීම තමයි අපේ ඔක්කොගෙම ටීම් එකේම අභිප්‍රාය. ඉතින් මම ආරාධනා කරනවා සියලුම දෙනාට ඇවිල්ලා ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා නරඹන්න අපේ චිත්‍රපටය තිරගත කරාට පස්සේ ඇවිල්ලා එකතු වෙලා බලන්න කොහොමද අපේ වැඩ කියලා.